Please select an option below. Thank you for using. යෙන්සීයට ඇත්තටම මෙතන බඩු තියනවාද? යුවනස් ඩයරි. ඇත්තම කියන්න ඩයිසෝ එකට එක දෙයක් විතරක් ගන්නම් කියලා ඇතුළට ගිහිල්ලා ඒක විතරක් අරගෙන එළියට ආපු කෙනෙක් ඉන්නවද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම ගොඩක් කැමති ලංකාවේ ඉන්න ඔයාලට ජපානයේ දිනදා ජීවිතේ කොහොමද කියලා පෙන්නන්න. ඉතින් අද මේ ඔයාලව එක්කගෙන යන්නේ ජපානයේ ප්‍රසිද්ධම හැමෝම ආදරය කරන යෙන්සීයේ කඩේ වන ඩයිසෝ එකට. අඩු මිලට හොඳ ක්වොලිටි එකක් ඒ වගේම දවසෙන් දවස අලුත් වෙන ප්‍රොඩක්ට්ස් ගොඩක් හැම පාරම මෙතන තියෙනවා. මම හැම පාරම මෙතනට එනකොට අලුත් දෙයක් හම්බ වෙනවමයි. ඒක තමයි ආයෙත් එන්න හිතෙන හේතුව. ජපානයට ටුවර් කරන්න කවුරු හරි එන්න හිතනවා නම් මං ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ සීය කඩේට ඇවිල්ලා බලන්න කියලා. මෙතන මිල අඩුයි කියලා ක්වොලිටි එක නැහැ කියලා හිතන්න එපා. සමහර දේවල් මම මාස ගාණක් පාවිච්චි කරනවා. මෙතනට හැමෝම යෙන්සීයයි කියලා කිව්වට ඇත්තම කතාව මෙතන හැම භාණ්ඩයක්ම යෙන්සීයක් නෙවෙයි. මේ හැම අයිටම් එකක්ම 220යි 300යි 1000යි. හැබැයි කියන්න ඕනේ උපරිම 1000ට තමයි මෙතන බඩු තියෙන්නේ. ඉතින් ගොඩක් අයිටම්ස් 100යි. ඒක ඇත්ත. ඒ වුණාට හැම බඩුවක්ම වගේ යෙන්සීයට නැහැ. හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. කිචන් එකේ ඉඳලා beauty products, stationery, travel items, home essentials, snacks මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. මට ඉතින් අද ඕන කරන චූටි බඩු වගේක් තමයි අද ගන්න ආවේ. ඉතින් ඔයාලා බලන්නකෝ මං මොනවද ගන්නෙ. ඒ වගේම කඩේ ඇතුලේ තියෙන items ගොඩ මේවා කොච්චර ලස්සනයිද. හරිම cute දේවල් මෙතන තියෙනවා. මේ බලන්නකො මේ ස්ටිකර් හරිම කියුට් නේද? මේ ගල් ස්ටිකර් වලින් ඉතින් මං අද ගන්නෙ මෙන්න මේ ස්ටිකර් එක. ඒක හරිම කියුට්. මේ තියෙන gift bags උනත් බලන්න මේවා ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම මේකෙන් 3 ගානේ yen 100ට තමයි හම්බෙන්නේ. කොහෙන්වත් ගන්න පුළුවන්ද එක බෑග් එකක්වත් yen 100ට?
මේවා 220යි. අනිත් ඒවා මෙතන 100යි. මේවා 100යි. මේවා 200යි. ටැක්ස් එක 220 යන්නේ. මේවා 100යි, මේවා 200යි. මේවා 100යි. මේවා නැටියක් ගන්නවා. ඔයාලා මෙතනින් මොනාටද වැඩිපුරම කැමති වුණේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් අපි ඕන කරන බඩු ටික අරගෙන ඉවරයි. දැන් අපි බිල් කරන ගමන් ඉන්නේ. බලන්නකෝ ඉතින් මේ සිස්ටම් එක උනත් අපිටම සෙල්ෆ් කරගන්න පුළුවන්.
ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මොන හරි දෙයක් දැනගත්තා නම් ඔයාලා එන්ජොයි කරා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අදට shopping ඉවරයි. ඔන්න අපි යනවා. bye bye.